පහුගිය අඟහරුවාදා 17 වෙනිදා උදේ පාන්දර 1ට විතර මට මැසේජ් එකක් එනවා බෝයි කෙනෙක්ගෙන් නංගි මේ අයිටම්ස් 12 ගමි බොක්ස් එකේ ප්‍රයිස් කොහොමද කියලා අහලා ඉතින් මං අයියේ මෙහෙමයි අයිටම්ස් 12ක් සිලෙක්ට් කරගන්න ඕනි කැමති අයිටම්ස් 12ක් සිලෙක්ට් කරලා තමයි හදන්නේ සාමාන්‍යයෙන් නම් යන්නේ මේ ගානට තමයි මේ බොක්ස් ඔයා තෝරන අයිටම්ස් අනුව ගානේ හැමයා වෙනවා කිව්වා. එයා තෝරපු අයිටම්ස් උදාලා මාත් අයිටම්ස් ටික සිලෙක්ට් කරලා දාලා තමයි මේ ගමි බොක්ස් එක රෙඩි උනේ. ඉතින් මේ අයියා ඇඩ්‍රස් එවද්දි තමයි මන් දන්නේ මේ ඕඩර් එක යන්නේ. පයිප් ක්ලීනර්ස් වලින් මල් හදන්නේ අපි හැමෝම දන්න ගොඩාක් නිහතමානී අක්කා කෙනෙක්. මං හරිම ආදරේ අක්කා කෙනෙක්. ඉතින් ඒ අක්කට තමයි යන්නේ ඇඩ්‍රස් එවද්දි තමයි මන් දන්නේ ෆ්ලොසි පේජ් එක කරන අක්කට තමයි ඒ ඕඩර් එක ගියේ. ඒ අයියා මට කිව්වා නංගි පුළුවන් ඉක්මනට මේක ඩිලිවර් කරන්න කියලා. ඉතින් මං 17 වෙනිදාම කුරියර් එකට දාපු එක 18 වෙනිදා යක්කට හම්බෙලා තිබ්බා. මෙහෙම ඕඩර් එකක් එනවා කියලා ඒ අක්කා දන්නෙත් නෑ. ගොඩක් සර්ප්‍රයිස් වෙලා තිබ්බා. මේ අයියා සේල කෙනෙක් මුහුදේ ඉද්දි සිග්නල් නෑනේ. ඉතින් කොහොම හරි පහුවදා රෑ සිග්නල් එද්දි තමයි දන්නේ ඕඩර් එක ඩිලිවර් වෙලා. මාත් කලින් වීඩියෝ එකක් කරේ නෑ. යක්ක සර්ප්‍රයිස් කරන්න ඕනි හින්දා වීඩියෝ එකක් දැම්මොත් අනිවාර්යෙන් දැනගන්න ඕනේ ඕඩර් එකක් එනවා කියලා. ඉතින් මේ අක්කගේ කාලයක් තිස්සේ තිබ්බ ආසාවක් ලෝ ගමේ වල රස බලන එක. මට හරිම ලස්සන ෆීඩ්බැක් එකකුත් හම්බුණා. ඒකත් මං අන්තිමේ දාන්නම්. එහෙනම් පැටියෝ ඔයාගේ ඕඩර් එක තමයි මම මේ කතාව කියම රෙඩි කරේ. මාත් ආදරේ ආස කෙනෙක්ට මේ වගේ ඕඩර් එකක් යවන්න ලැබිච්ච එක මට ගොඩක් ලොකු සතුටක්. ඉතින් ඕඩර් එක ප්ලේස් කරපු අයියටත් ගොඩාක් thank you. ගමේ ගැලැක්සි අපිව තෝරගත්තට අක්කට මේ gift එක යවන්න. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාටත් මේ වගේ රසම රස ගමී බොක්ස් එක රෙඩි කරගන්න ඕන නම් ඉක්මනට WhatsApp එක පැත්තට ඇවිල්ලා මැසේජ් එකක් දාන්න. WhatsApp නම්බර් එක 071 051 74 66